හොඳයි අපි ආරම්භ කරන්න හදන්නේ ආන්තික පිරිවැය පාඩමේ නැත්නම් අපි පිරිවැයලා පරිමා විශ්ලේෂණය කියන පාඩමේ 2018 A level paper එකේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න හදන්නේ. නැවතත් ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලට හැකියාව තියෙනවා නම් අනිවාර්යෙන් බලන්න වෙනවා. ඔයාලට අපේ වීඩියෝ අපේ YouTube channel එකේ තියෙනවා මේ පාඩම සාරාංශ කරලා ෂෝට් නෝට් එකක් විදිහට සම්පූර්ණ පාඩම ගන්න වීඩියෝ එකක්. හරිද? අන්න ඒක බලලා පුතා ඔයා මේක බලන්න. එතකොට ඔයාලට මේ පාඩමේ පේපර් එකේ ප්‍රශ්න ඉක්මනින්ම හදන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔයාලට තේරෙනවා මදි වෙන්න පුළුවන්. මොකද ඒකම ලස්සනට ඔයාලට කියලා දෙනවා පියවර 3කින් ප්‍රශ්න විසඳන විදිය. පියවර 3යි. පළවෙනි පියවර ඒ ගාන බැලුවම පළවෙනි පියවර අපිට අහු වෙනවා. එක තමයි අහුවෙන දේ තමයි එක ඔයා ඉස්සෙල්ලා මේකේ අඳුර ගන්න ඕන මොකක් මතද පදනම් වෙන්නේ කියලා. බේස්මන්ට් එක මොකද්ද? බේස් එක මොකද්ද? ඊළඟට සියලු පිරිවැය විචල්්‍ය ස්ථාර කියලා වෙන් කිරීමේ හැකියාව තියෙන්න ඕන. අන්තිමට ෆෝමැට් එකක් තියෙනවා. ෆෝමැට් එක දාලා ඕන ගණක් හදන්න පුළුවන් කියලා අපි පෙන්නුවා. ඒ නිසා ඔයා මේ ෂෝට් නෝට් එක බලලා තමයි ෂෝට් නෝට් වීඩියෝ එක බලලා තමයි මේක බලන්න ඕන. හැකියාව තියෙනවා නම් ෂෝට් නෝට් වීඩියෝට අමතරව 2016 පේපර් එක 17 පේපර් එක බලලා තමයි 18 බලන්න ඕන. ඒ ක්‍රමානුකූලව ආවොත් ඔයාලට මේ පාඩම හොඳටම පුළුවන් වෙනවා. පැහැදිලි? එහෙනම් 2018 ගානයි පෙන්වන්න හදන්නේ. බලමු උඩින්ම ලියන්න එහෙනම් උත්තර ලියන්න තැන 2018 A level 2018 A level ප්‍රශ්නාංක 7 ආයන්න ලකුණු 10ක් පේපර් එක බලුවොත් ලකුණු 20ක් පේපර් එක බලුවොත් නම් පේන්නේ වල ලකුණු 10ක් කියලා 2019ට කලින් සියලුම පේපර්ස් වල තියෙන්නේ දෙන ලකුණු ප්‍රමාණයෙන් භාගයක් තමයි පේපර් එක print කරේ. ඒකයි ලකුණු 10ක් පෙන්නන්නේ. නමුත් හරි ගාන ලකුණු 20යි. හොඳයි. ප්‍රශ්නේ බලමු. මේ තියෙන 2018 පේපර් එක. යටි බලන්න අවශ්‍ය වන්නේ කියන කැලෙන් තමයි අල්ලගන්නේ. ශිෂ්‍යයෙකුගේ දායකත්වය. ඔතනින් දැක්ක ගමන් අපිට බේස් එක අඳුර ගන්න පුළුවන්. බේස් වෙන්නේ මොකක් මතද? ශිෂ්‍යයා. ශිෂ්‍යයන් සංඛ්‍යාව තමයි බේස් වෙන්නේ. ශිෂ්‍යයන් සංඛ්‍යාව මොකටද වන්දන්නේ? ශිෂ්‍යයන් සංඛ්‍යාව. ශිෂ්‍යයන් සංඛ්‍යාව වෙනස් වෙද්දී වෙනස් වෙනවා නම් විචල්්‍ය. ශිෂ්‍යයන් සංඛ්‍යාව තමයි වෙනස් වෙන්නේ නැත්නම් ස්ථාවර. එහෙනම් දෙවනි පියවර මොකද්ද? විචල්්‍ය ස්ථාර වෙන් කර ගැනීමනේ. බේස් එක ශිෂ්‍යයත් එක්ක වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා නම් විචල්්‍ය. ශිෂ්‍යයා සමග වෙනස් වෙන්නේ නැත්නම් ස්ථාවර. එච්චරයි. ඊට පස්සේ ෆෝමැට් එක. රයිට්. එහෙනම් අඳුරගත්ත අපි බේස් එක. දැන් අපි බලමු උඩින් ඉඳලා. ගාන කියව මහනුවර පිහිටි අධ්‍යාපන ආයතනයක් ගිණුම් කරන පාඨමාලාවක් හඳුන්වා දීමට සැලසුම් කරමින් සිටි. ඒ කුඩගත් ස්ථානයක සති අන්තවල පවත්වනු ලබයි. මේ වැදගත් සති අන්තේ පවත්වන්න කුඩගත් තැනක. සති අන්තේ වීකෙන්ඩ්ස් වලනේ. මෙම් පාඨමාලාව විෂයන් 10කින් සමන්විත අතර ඒකත් වැදගත්. විෂයන් 10ක්. හරිද? විෂයන් 10ක්. සමන්විතව සෑම විෂයකම පැය 15 බැගින් උගන්වයි. මේවා කියවද්දිම උඩ ගන්න. මොනවද මේ අපේ පාඨමාලාවක් ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ මේ කෝස් යන්නේ. ඒ කෝස් එකේ සබ්ජෙක්ට් 10ක් තියෙනවා. සබ්ජෙක්ට් 10ක් තියෙනවා. හැම සබ්ජෙක්ට් එකම පැය 15 බැගින් උගන්වන්න ඕන. සබ්ජෙක්ට් ටයිම් එක සබ්ජෙක්ට් එක පැය 15 බැගින් සබ්ජෙක්ට් එක ළමයිට උගන්වන්න ඕන. ඒක තොඩු දාගන්න. සබ්ජෙක්ට් 10යි පැය 15යි. මෙම් පාඨමාලාවේ කාලය මාස 6යි. 6 month course එක. මාස 6න් ළමයට ඒ course එක complete කරන්න පුළුවන්. තවද පාඨමාලා අවසානයේ සෑම සිසුවෙකු විසින්ම ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. හරි. එයාට ලකුණු දෙන්නේ මොකක් හරි ක්‍රමයකට එයාගේ මේ course එක complete කරා කියලා certificate එකක් හරි එහෙම දෙනවා නම් ඒ certificate එක දෙන්නේ ඒ ළමයා project එකක් complete කරන්න ඕන. මේ කතාව හරි practical කතාව මේවා. එයා project එකක් හදලා දෙන්න ඕන. හරි වාර්තාවක් හදලා දෙන්න ඕන. ව්‍යාපෘති වාර්තාවක් print කරලා ලියලා ලස්සනට ඒක හදලා දෙන්න ඕන. හරිද? ඒකත් ඔළුවේ තියාගන්න. right. මෙන්න කේස් එක. මෙම පාඨමාලාවේ අයවැයගත ආදායම් සහ වියදම් දීලා තියෙනවා. පාඨමාලා ගාස්තු ශිෂ්‍යයෙකුට 60000යි. එක්කෙනෙක්ගෙන් 60000ක් ගන්නවා. විභාග ගාස්තු ශිෂ්‍යයෙකුට 5000යි. හරිද? එහෙනම් කෙලින්ම අපිට පේනවා ශිෂ්‍යයෙකුගෙන් ආදායම ලැබෙනවා කෝස් එකට 65000. පාඨමාලා ගාස්තුව 60000ක් ගන්නවා. ඒ වගේම එක්සෑම් ෆීස් එක විදිහට තව 5000ක් ගන්නවා. වියදම්. දැන් ඊට පස්සේ දැන් මම කිව්වා බේස් එක ශිෂ්‍යයානේ. ශිෂ්‍යයත් සමග වෙනස් වෙනවා. වියදම් තමයි සැලකීමක් වෙනවා. වියදම් ටික තමයි වෙන් කර ගන්න ඕන විචල්්‍ය ස්ථාර කියලා.
ආදායම් නම් කෙලින්ම SP එක සේල්ස් ප්‍රයිස් එක වගේ ඉදිරිය හරි රයිට් පොඩ ඉන්න හනේද හොඳයි එතකොට අපි බලන්න ඕන මේවා ශිෂ්‍යයන් සමග වෙනස් වෙන වියදම්ද වෙනස් නොවන වියදම්ද කියලා. කතිකාචාර්යවරුන්ට ගෙවීම. දේශන පැයකට. දේශන එයාලා ගන්න පැයකට ශිෂ්‍යයන් ගන්නට නෙමෙයිනේ. එහෙනම් මේක ස්ථාවර. පැවරුම් ලකුණු කිරීමේ ගාස්තු එක් විෂයකට. අන්න ඒක වැදගත්. එක් ශිෂ්‍යයෙකුට එක් විෂයක් සඳහා 600යි. අර පැවරුමක් ලබා දෙන්න කිව්වනේ. ව්‍යාපෘතිය මොකක් හරි එක්සෑම් වෙන්න නැතිනේ. එක්සෑම් මොන හරි එක්සෑම් ලියන ඒවයි ඒ පැවරුමක් වෙනුවෙන් මේ පැවරුමක් චෙක් කරන්න 600ක් ගෙවනවා. එක් විෂයට එක් ශිෂ්‍යය. ඒක විචල්්‍ය. ඒ ශිෂ්‍යයන් සංඛ්‍යාව සමග වෙනස් වෙනවානේ. ව්‍යාපෘති වාර්තා ගැනීමේ ගාසු එක් වාර්තාවකට පුතා එක් වාර්තාවක් හදන්න එක් ශිෂ්‍යයෙක් ගානේනේ. ශිෂ්‍යයා වාර්තා හදනෝනේ. එහෙනම් පුතා මේ එක් වාර්තාවක් කිව්වට මේක සෙට් වෙන්නේ ශිෂ්‍යයෙකුට තමයි. එහෙනම් මේකත් ඔව් විචල්්‍ය විදිහට අධ්‍යයන ද්‍රව්‍ය පිරිවැය එක් ශිෂ්‍යයෙකුට කියන එකත් විචල්්‍ය. පාඨමාලා කල්පනාකරුගේ වැටුප මාසකට ඒ අවස්ථාවර වෙනස් වෙන්නේ නැහැ නේ. ගොඩනැගිලි කුලී මාසකට ඒ අවස්ථාවර වෙනස් වෙන්නේ නැහැ. මෙහෙයුම් වියදම් මාස 6කට කාල සීමාව සඳහා 70000යි. ඒකත් මෙහෙයුම් වියදම් වෙනස් වෙන්නේ නැහැ. ශිෂ්‍යයන් ගානත් එක වෙනස් වෙන්නේ නැහැ නේ. විභාග වියදම් එක් ශිෂ්‍යයෙකුට එක් විෂයක් සඳහා 40යි. එක් ශිෂ්‍යයෙකුට විචල්්‍ය රයිට් අඳුරගත්තා. අහන්නේ ශිෂ්‍යයෙකුගේ දායකය. දායකය වන්නේ මෙහෙමයි. SP ඍණ VC සේල්ස් ප්‍රයිස් එකෙන් විචාල පිරි අඩු කරාම තමයි දායකයන් ෂෝට් නෝට් වීඩියෝ එක බලනවා මේ ඔක්කොම තේරෙනවා. right හොඳයි. අපි දැක්කා SP එක ළමයෙක්ගෙන් ආදායම 65000යි 65000යි ආදායම SP 65000යි බය නැතුව දාන්න. ආපු විදිහට උනම් පෙන්නන්න. 60000යි විභාග ගාස්තු 5000 එකතු කරා. 65000. ඕනෙත් නෑ ඔක ලියන්න. ඊළඟට ඔයා විචල්්‍ය පිරිය හොයාගන්න ඕන. VC හොයාගන්න එපා. ඔන්න VC පරිස්සමෙන් හොඳේ. වියදම් ටික. දේශන ගාස්තු මම නම් අර පේපර් එකට ලියා ගන්නවා. ඒ වෙලෙම ලියාගත්ත FC VC හොයාගත්තා. මේක FC නේ. ස්ථාපනය ඒක ගන්න. මේක විචල්්‍ය පිරියය. මේ එක් ශිෂ්‍යයෙකුට විෂයකට 600යි. දැක්කද? එක් විෂයකට 600යි. උඩින් දැක්කද විෂයන් 10ක් තියෙනවා කියලා කිව්වා. ආන්න. ඒතර එක ළමයෙක් විෂයන් සබ්ජෙක්ට් 10ක් ගන්න ඕනේ. සබ්ජෙක්ට් එකකට 600ක් වියදම් කරන්න වෙනවා. එහෙනම් මෙන්න විචල්්‍ය පිරිය මම වෙනම ලියන්නම් VC හොයමු. පැවරුම් ලකුණු නේ. පැවරුම් ලකුණු ලකුණු දෙන්නේ නැහැ වචන ලියන්න හොඳේ. පැවරුම් ලකුණු කරන්න. එක් ශිෂ්‍යයෙකුට විෂයන් 10ක් කරන්න තියෙනවා. එක විෂයකට රුපියල් 6 එක විෂයකට රුපියල් 600ක පැවරුම් ලකුණු ගෙවන්න වෙනවා පැවරුම සඳහා. 6000යි. පොඩක් හොඳයි. කෙලින්ම විචල් පිරිය ගන්න බෑ. හොයලා ගන්න ඕන. විචල් පිරිය. right? ඒකත් හරි. ඊට පස්සේ ව්‍යාපෘති වාර්තා. ඒකත් එක් වාර්තාවකට කියලා කියන්නේ. ඔව්. එක් වාර්තාවකට කියන්නේ පුතේ ශිෂ්‍යයෙකුටනේ ශිෂ්‍යයා ගානේ වාර්තා හදනනේ 10000 විචල්්‍ය. ව්‍යාපෘති වාර්තා කෙලින්ම එක් ශිෂ්‍යයෙකුට 10000 ගානේ ගෙවන්න ඕන. ව්‍යාපෘති වාර්තා බලනට. අර අන්තිමට කෝස් එක ඉවර කරලා ඒ ළමයා හදන රිපෝට් එක බලනකොට 10000 ගානේ ගෙවන්න ඕන. විචල්්‍ය පිරිය. ඊළඟ අධ්‍යයන ද්‍රව්‍ය එක් ශිෂ්‍යයෙකුට එක් විෂයක් සඳහා 500යි. ඔන්න එක් ශිෂ්‍යයෙකුට එක් විෂයකට හොඳේ. අධ්‍යයන ද්‍රව්‍ය. පරිස්සමෙන්
සබ්ජෙක්ට් 10ක් ගන්න එපා. එක සබ්ජෙක්ට් එක රුපියල් 500 ගන්න කියලා කියන්නේ. එක ළමයා සබ්ජෙක්ට් 10ක් ගන්න ඕන. ඒතකොට ළමයෙකුට අපි හොයන්නේ ශිෂ්‍යයන්ගේ බේස් එක 5000යි. විචාල ප්‍රිය 5000යි. දෙකල තොරතුරු කෙලින්ම දිලා නැහැ හොයාගන්නයි දෙන්නේ වාට. අයියා. මේ අවස්ථාවර විභාග වියදම් එක් ශිෂ්‍යයෙකුට එක් විෂයක් සඳහා 400යි. විභාග වියදම් සබ්ජෙක්ට් 10ක් ගන්න ඕන එක් සබ්ජෙක්ට් 400 ගන්න 4000යි. එච්චරයිනේ. ඔක්කොම ගත්තා. ඔන්න විචල්්‍ය පිරිවැය. 6යි 25000යි. 25000යි. එහෙනම් මෙන්න විචල්්‍ය පිරිවැය 25000යි. දායක එනවා කීයද? 65යි 25000 ගියාම 40000යි උත්තරේ. 40000යි. එහෙනම් ලියන්න වෙනම යටින්. එක් ශිෂ්‍යයෙකුගේ දායකය. එක් ශිෂ්‍යයෙකුගේ දායකය. රුපියල් 40000යි ලේසි. අයියෝ. ඔය ලකුණු දෙන විදිහ බලන්න. සූත්‍රය වල ලකුණු හම්බෙන්නේ නැහැ කියලා පෙන්නනවා. හරිද? සූත්‍රය වල ලකුණු හම්බෙන්නේ නැහැ. මේ ලකුණු දෙක දෙන මට වෙනම ලියලා ඉන්න ඕනේ නැහැ. මේකෙම ලකුණු දෙන්න පුළුවන්. ලකුණු හම්බෙලා තියෙනවා පුතේ 6ක්. ලකුණු 6ක්. වැරදි නම් 65000ට 2යි. 65000 වැරදි නම් 60000ට 1යි 5000ට 1යි. ත්‍රිකෝණ ලකුණු දෙක දෙන්න. 25000 ලකුණු 4යි. 25000 වැරදි නම් මේ තියෙන්නේ. මෙහෙන් දෙන්න කියන. ඒකයි මම ලිව්වේ අර. 1යි ඉලක්කම් වලට හොඳ 1යි 1යි කොහෙන් හරි ලකුණු ටික දෙනවා. අර දෙනවා මේ පාඩම් වලට ඔය හර බැර ඒව මුකුත් ඕනේ නෑනේ. හර බැර කතන්දර ඔය මුකුත් ඕනේ නෑ. ඉවරයි නියමයි. ලකුණු 6ක් ගත්තා කෙඩි පිටින්. වැඩි වෙලා යනවද මේ ලකුණු 6 ගන්න? ඒකයි මම කිව්වේ පාඩමේ ෆුල් මාක්ස් ගන්න පුළුවන් කියලා කිව්වේ ඒකයි. ෆුල් මාක්ස් ගන්න පුළුවන් පුතේ. ෂුවර්. දෙවෙනි ප්‍රශ්නේ. ළමයි දැන් මේ වර්ධින්නේ මේ සිංහල බැරිකම හොඳේ. පාඨමාලාවේ මුළු ස්ථාවර පිරිවැය. කෝස් එකේ මුළු ස්ථාවර පිරිවැය. හරිද? කෝස් එකේ ඒ ඔයාලා දැක්කද කෝස් එකේ සබ්ජෙක්ට් 10ක් තියෙනවා. පැය 15ක් බැගින් ගන්නන්න ඕන. මාස 6ක් කෝස් එක. කෝස් එකේ පිරිවැය කිව්වම ස්ථාවරයේ මාස 6 කොස්ට් එක හොයන්න ඕන. ඒව අඳුර ගන්න බැරි නම් වැඩේ බෑ හොඳේ. අන්න. දැන් කියවන්න ප්‍රශ්නේ. right? බලමු එක එක වියදම්. ස්ථාවර පිරිවැය එක හොයාගන්න බෑ දැන්. දේශන ගාස්තු ස්ථාවරයි කියලා කිව්වා. හැබැයි දින දින පැයකට. අපි දැක්කා සබ්ජෙක්ට් 10ක් උගන්වනවා නේද? සබ්ජෙක්ට් 10ක් උගන්වනවා. පැය 15 ගානේ එහෙනම් ඒ සබ්ජෙක්ට් 10ට පැය 150ක් උගන්වන්න එපැයි. නේද? පැයකට රුපියල් 2000 ගානේ ගෙවනවා. එහෙනම් මුළු ප්‍රෝග්‍රෑම් එක නැත්තම් සම්පූර්ණ පාඨමාලාවෙම දේශන ගාස්තුව වෙන්නේ ඔය ඔක්කොම. ලියන්න ස්ථාවරය නැහන්නේ. දේශන ගාස්තු වෙන වෙනම ලියන්න. වෙන වෙනම ඉල්ලනවද ගානේ? අවශ්‍ය වන්නේ වෙන වෙනම ඉල්ලනවද? නෑ නිකම්ම ඉල්ලන්නේ. හින්දා වචන ෂෝට් කරලා ලියුවට කමන්නේ නෑ. දේශන ගාස්තු රුපියල් 2000 ගානේ ගෙවනවා පැයකට. සබ්ජෙක්ට් 10ක් තියෙනවා. සබ්ජෙක්ට් එකට පැය 15 ගානේ උගන්වන්න ඕන. ලෙක්චර්ස් වලට ගෙවන්නේ එහෙමයි. මට වැඩි කරලා කියන්න උත්තරේ. සබ්ජෙක්ට් 10ට පැය 15 ගාන රුපියල් 2000 ගාන පැයකට. එතන ගැලීම ලක්ෂ 3ක්. ශිෂ්‍යයෝ කීයක් ආවත් එක ශිෂ්‍යයෙක් ආවත් මේ සබ්ජෙක්ට් 10 උටු ගන්නවා පැය 15ක් උගන්වනවා වෙනවා සබ්ජෙක්ට් එකකට පැය 15 ගානේ පැය 150ක් උගන්වනවා පැයක රුපියල් 2000 ගානේ ලෙක්චර්ස් වලට ගෙවන්න ඕන. එකෙක් ආවත් ඒ ගාන 50ක් ආවත් ඒ ගාන 100ක් ආවත් ඒ ගාන කී ආවත් ඒක ස්ථාවර ප්‍රිය කිව්වේ ඒකයි. ලක්ෂ 3ක් ගෙඩි පිටින් එතන ලෙක්චර් ෆී එක.
ඊළඟට තව පහළට යමු. මේවා ඒවා විචල්්‍ය පිරිවැය කිව්වා. මේකත් විචල්්‍ය පිරිවැය. යටින් ද්‍රව්‍ය ඒකත් විචල්්‍ය පිරිවැය. පාඨමලා කළමනාකරුගේ වැටුප් මාසකට 45000යි. අපිට ඕන මාසෙකට නෙමෙයි මාස කීයකටද? 6කට ප්‍රෝග්‍රෑම් එක 6යිනේ. එහෙනම් කළමනාකරන වැටුප් එක මාසෙකට කීයද? 45000යිනේ. මාසෙකට 45000යි. පාඨමාලාව යනවා මාස 6ක්. 6ෙන් වැඩි කරන්න. 45000යි 6ක්. 270000යි. 270000යි. මාස 6 ප්‍රෝග්‍රෑම් එක ගොඩනැගිලි කුලි මාසෙකට 40000යි. අපිට ඕන ප්‍රෝග්‍රෑම් එකටම මාස 6ටම ගොඩනැගිලි කුලි 40000යි මාසෙකට මාස 6ක් ප්‍රෝග්‍රෑම් එක යනවා. 240000යි. 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 ඊළඟ ප්‍රශ්නයක් අහන ළමයෙක්. Then why don't they change lecture fee for all 6 months? ඇයි අහනවා මේ මාස 6ටම lecture fee එක වෙනස් කරන්න නැත්තේ? මේක පුතා මේ ඇස්තමේන්තු ගණන්. එයා කල්පනා කරන්නේ ඊළඟ මාසෙ වැඩි වෙන්න ඕන, lecture fee එක වැඩි වෙන්න ඕනේ. එහෙමනේ. ඔය ගානේ යන්න. හොඳේ? ගානක් නෙවෙයි හදන්න පුළුවන් වෙන්න එපා. ගොඩනැගිලි කුලිය නෙමෙයි යට එක. මෙහෙයුම් වියදම මාස 6ටම 70000යි. මාස 6 කෙලින් මාස 6ටම කිසි ගැටලුවක් නැහැ. මෙහෙයුම් වියදම කිසි අවුලක් නැහැ පුතේ. 70000යි සම්පූර්ණ මාස 6ටමනේ. අපි මාස 6ට තමයි හොයන්නේ. එච්චරයි. විභාග වියදම් එක් ශික්ෂකයෙකුට නේ කියන්නේ. ඒක විචල්. ගන්න මාස 6ෙම ස්ථාර ප්‍රියයි ඔගේ ටෝටල් එක. 8,80,000යි. 8,80,000යි. වෙනම උත්තරේ ලියන්න. මුළු ස්ථාර ප්‍රියයි 8,80,000යි. මුළු ස්ථාවර පිරිවැය 8,80,000කි. ලකුණු දෙනවා 4ක්. යාළුවගෙන් බලලා හරි ලියවන්න ලකුණු 4යි. හැබැයි බලලා ලියන්න එපා. ඌ වැරදි දන්නේ නැහැ නේ. වැරදි නම් මෙන්න ලකුණු දෙනවා 4 මේ විදියට. දෙකට උත්තරේ. දැන් බලන්න ලකුණු 10ක් හරි. 3 පාඨමාලාවේ පිරිවැය ආවරණයකින් බඳවාගත් සිසුන් සංඛ්‍යාව පිරිවැය ආවරණ වචන සෙට් එක කියන්නකො. පිරිවැය ආවරණය. ලාභයේ බිඳුව. ආදායමට වියදම සමානයි. ආදායම් රේඛාව ඡේදනය වෙනවා වියදම් රේඛාව. සමච්ඡේද ලක්ෂ්‍ය බ්‍රේක් ඉවන් පොයින්ට්. ඔක්කොම එකයි. ලාභ බිඳුව සරලව ගෝ ලාභ බිඳුව. ඕන එකක් ෆෝමැට් එකෙන් 3 SP ඍණ VC C ඍණ FC POL ෆෝමැට් එක මේ හුරු වෙන්න පුතේ අර මගේ මේ ෂෝට් නෝට් වීඩියෝ එක බලුවට පස්සේ තමයි. හොඳේ? ඒත් තමයි මේ ගණන් තේරෙන්නේ මේවා නම් තේරෙන්නේ. කෙලින්ම මේවා තේරෙන්නේ ඒක බලපු කට්ටියට විතරයි. ඔන්න. හරි නේද? දාගත්ත ෆෝමැට් එක දැන් අපි හොයාගත්ත දත දාමු. මට මතකයි අපි එක්කෙනෙක්ගේ මේ ටික හොයාගත්ත මතකද පළවෙනි එකේම SP ඍණ VC හොයාගත්තනේ. 65000 25000 70000 65000යි 25000යි 40000යි. ලාභ බිඳුව අහන්නේ. ලාභ බිඳුවේදී ඒකක් ගන්න අහන්නේ. මෙන්න මෙතන අහන්නේ. ස්ථාවරයත් හොයාගත්තා නෝ 8,80,000යි කියලා.
8,80,000. උත්තරේ පේනෝනේ යටින් ඉඳන් උට්ටය. අඩු කරපු 8,80,000 බිඳුවට එකතු කරාම 8,80,000ම තමයි. මෙතන ඉලක්කම හොයන්න පුළුවන් 8,80,000 40,000න් බෙදුවා නම්. ඇයි 40,000 වැඩි කිරීම මෙතන ඉලක්කමනේ 8,80,000. එන 8,80,000 40,000න් බෙදුවා නම් මෙතන උත්තරේ එනවා. මම හැමතිස්සෙම කියනවා ඒක ලියලා පෙන්නන්න. 8,80,000 බෙදීම 40,000. කීයද? සිසුන් කීයක් අඩුම සම්බන්ධ වෙන්න ඕනද? සිසුන් 22ක්. ලියන්න. පිරිවැය ආවරණයට පිරිවැය ආවරණය කර ගැනීමට අවම වශයෙන් සහභාගී විය යුතු සිසුන් සංඛ්‍යාව සිසුන් 22යි. අදහස එන්න වාක්‍ය ලියුවා නම් ඇති. සිසුන් 22යි. උත්තර දාලා තියෙනවා නියමයි. මට කලින් උත්තර හොයපු ළමයි ඉන්නවා. ලකුණු 2යි. වැරදි නම් 8,80,000ට 1යි 40,000ට 1යි. කොහෙන් හරි ලකුණු දෙනවා. ඔය 1යි 2යි 3 නම් මාරම ලේසි. ඒක මාරම ලේසි ටික. ඊට පස්සේ ටික පොඩ්ඩක් කල්පනා කරන හොඳ ගානක් වගේ කියලා කියන්න පුළුවන්. ඒත් එච්චරම හොඳ නැහැ. 4 ලේසි ආපහු 4 නම් ලේසි කොහොමද? ලක්ෂ 2ක ලාභයක් ලැබීමට බඳවාගත යුතු ශිෂ්‍යුන් සංඛ්‍යාව. අයියෝ අපේ ෆෝමැට් එකේ මෙන්න මෙතන ලක්ෂ 2 දාලා මෙතන ඉලක්කම අහන්නේ. ඔයා දන්නවද හොඳටම ප්‍රැක්ටිස් කෙනා මේම හිතින් හදන්නේ. මෙතන ලක්ෂ 2 දැම්මා නම් ලක්ෂ 2කට 8,80,000ක් එකතු කරලා ඒක 40,000න් බෙදුවම උත්තර එනවනේ. මේක බලාගෙන ලියන්න පුළුවන්. ආයි ෆෝමැට් දාන්න නැතුව පුළුවන්. වට තේරෙනවද කියලා තාම. බිඳුව වෙනකොට දැන් ලක්ෂ 2ක් දානවා. ලක්ෂ 2 දැම්මොත් 8,80,000 යටින් ඉඳන් උට්ට යද්දි අඩු කරපු 8,80,000ට මේ ලක්ෂ 2 එකතු කරනවා. එතකොට දසලක්ෂ 80,000යි. ඒක 40,000න් බෙදුවා නම් මෙතන ඉලක්කම අහන්න. මෙතන ඉලක්කම තමයි අහන්නේ. ඒ නිසා ගොඩක් වෙලා ගන්න නැතුව කෙලින්ම 4ට උත්තරේ ලියද්දි එහෙම ගන්න පුළුවන් නේ. ලක්ෂ 2කට 8,80,000 එකතු කරලා 40,000න් බෙදුවා නම් උත්තර එනවනේ. එහෙම තේරෙන්නේ නැති කට්ටිය ෆෝමැට් එකට දාලා බලන්න. උත්තර එනවා. ෆෝමැට් එක දාලා බලන්න ටක් ගාලා උත්තර එනවා. සිසුන් 27යි. වට තේරෙනවද මං කියව කතාව? මේ ෆෝමැට් එකෙන් පුතේ ලාභය බිඳුව වෙනකොට ලක්ෂ 2ක් දාන්න එච්චරයි. නේ ඔන්න මම ඒකම කරලා පෙන්නන්නම් ඔන්න මෙන්න මෙතන ලක්ෂ 2 දානවා. ඔන්න. දාපු ගමන් මෙතන 8,80,000 නෙමෙයිනේ. මේක එකතු කරලා ගන්නවා. දසලක්ෂ 80,000යි. ඒක බෙදනවා 40,000යි. ඉතින් ඒකනේ කරේ. ලේසි. අයි කාලනාස්ති කරන්නේ. හැබැයි උත්තරේ වෙනම ලියන්න. රුපියල් ලක්ෂ 2ක ලාභයක් ලැබීමට බඳවාගත යුතු සිසුන් සංඛ්‍යාව. සිසුන් 27යිනේ. 27යි. ලකුණු 3යි මේ වාක්‍ය ලියනවා. ලකුණු 3යි. වැරදි නම් ලේසි. ලක්ෂ 2කට 1යි 8,80,000ට 1යි 40,000ට 1යි. ඉවරයි. සමීකරණ හදලා අම්මෝ සමීකරණ සූත්‍ර වලින් හදන ළමයි පිස්සුනේ පවුනේ සූත්‍ර බල බල අයියෝ පහ වගේව හදා ගන්න බෑ ළමයිට. අපිට පහ ලේසි. මේ බලන්නකො. අපේක්ෂිත ලාභය සහ බදවාගත යුතු සිසුන් සංඛ්‍යාව 350යි 30ක් නම් එක් සිසුගෙන් අය කරගතු අවම පාඨමාලා ගාස්තු. අයියෝ ෆෝමැට් එක දාන්නනේ. මම ටිකක් හොඳයි කිව්වට හොඳ නෑ කැතයි ඊයා නේ ගාන SP ඍණ VC C ඍණ FC POL මොනවද ගණන්
ඒ පුළුවන් තරම් ගණන් වලට බයින්. බනිද්දි ගණන් පුළුවන් වෙනවා. ගණන් බය වෙනවා ඔයාට. එතකොට ගණන් වලට පුළුවන් වෙනවා. ඔයා ලොක්ක වෙනවා ගණන් බඩු වෙනවා. ගණන් වලට ඔයා බය වුණොත් ගණන් ලොක්ක වෙනවා ඔයා බඩු වෙනවා. ෆෝමැට් එක දැම්මා. උත්තරේ දාලා තියෙනවා බලමු. අහන්නේ මෙහෙමයි. එක්කෙනෙක්ගෙන් අය කළ යුතු පාඨමාලා ගාස්තුව මෙතන ගාන අහන්නේ මෙතන ගාන. ඔයා පිස්සුවෙන් වගේ මෙතන ගාන විතරක් හොයලා ඉන්න නවතින්න එපා හොඳේ. C විතරක් හොයලා නවතින්න එපා. එතන ගාන අහන්න. පාඨමාලා ගාස්තුව. අපේක්ෂිත ලාභය 3,50,000යි. නේ? අපේක්ෂිත ලාභය 3,50,000යි. ලාභය දැම්ම 3,50,000. අපේක්ෂිත ලාභය 3,50,000යි. බඳවාගත යුතු සිසුන් සංඛ්‍යාව 30යි. 30 දෙනයිලු බඳවා ගන්න. මෙතන 30යි. එතන දාගත්තා නම් ඇති අනිත් තැන් වලත් 30ම තමයි. අනිත් තැන් වලත් 30ම තමයි. දැන් උත්තර පේනවා. මේ මෙතන වෙනස්ුන්නේ නැහැ. 8,80,000ම තමයි මෙතන. මෙතන වෙනස්ුනේත් නැහැ. මෙතන කීයද 25000යි නේ 25000යි. ඔන්න උත්තර පේනවා ඊයා. අඩු කරපු 8,80,000 එකතු කරන්න. කීයද? 12,30,000යිද? 1230යි නේ. 1230 12,30,000 බෙදන්න ඕන 30න්. එතන මෙතන ඉලක්කම එනවා. කීයද? එතන ඉලක්කම බෙදුවට පස්සේ 27,000 කියන්නේ ඒකද? නෑ 16,000යිද නේ? කීයද? බෙදුවම 16,000යි. එතන 16,000ද? ඔව්. කීයද එන්නේ උත්තරේ? හොඳට බලන්න. හොඳ බලන්න උත්තරේ. හ්ම් 16 දානේ 41,000 නේ. කොහොමද මම 16,000 කිව්වේ? මේක මේ බෙදුව 41,000. 41,000. 41,000. හරිද? ආ 41,000යි. ආ. එතන එනවා 66,000. 66,000ක් එනවා. ඔයා 66,000 ගත්තොත් වැරදි. ඔන්න වර්ධන තැන්. මං කිව්වේ ඒකයි පොඩ්ඩක් පස්වෙනි ගාන චුට්ටක් හොඳයි. පටලලා දිනවා කිව්වේ ඒකයි. හැබැයි මේක මෙහෙම ඇහුවා නම් 66,000 හරි. හොඳට බලන්න. ආයි බලන්න. 66,000 ගත්තොත් වැරදි හේතුව කියන්න මට. 66,000 ගත්තොත් වැරදි හේතුව කියන්න.
66,000 ගත්තොත් වැරදියයි. තේරුණාද වැරද්ද? පුතා 66,000 කියන්නේ ආදායම. මේකේ අහන්නේ බලන්ට පුතේ පාඨමාලා ගාස්තු හයිලයිට් කරලා අන්ලයින් කරලා ඩබල් ලයින් කරලා සිග්නල් ලයිට් දාන්න. ඔව්. මෙතන 66,000 අපිට සම්පූර්ණ ආදායම. අහන්නේ පාඨමාලා ගාස්තුව විභාග ගාස්තුව අයින් කරපම් පුතේ ඕක. අන්න එම නිසා මේ මුළු ආදායමෙන් විභාග ගාස්තුව අයින් කරන්න. විභාග ගාස්තුව පාඨමාලා එතකොටනේ පාඨමාලා ගාස්තුව එන්නේ. තේරුණාද? සිංහල බැරි වුණා නම් සිංහල පාඨමාලා ගාස්තුව අහන්නේ. ඒ කියන්නේ 66,000 ඔයා හොයාගත්ත එක වැරදි නැහැ. ඒකෙන් අයින් කරන්න විභාග ගාස්තුව 5000 ඕනේ නැහැ. 61,000යි. 61,000යි. ඒකයි මං කිව්වේ පොඩ්ඩක් හොඳයි කියලා. ඒත් හොඳ නැහැ අනේ සිංහල කේස් යන්නේ. ගාන කේස් යන්නේ මේ මහා අමාරු කිරීමක් නෙමෙයි සිංහල වල ඉන්න කේස් එක ගහලා තියෙන්නේ. ඔව්. 61,000යි. වාක්‍ය ලියන්න ඉතින්. වාක්‍ය අපි උත්තරේ හොයපු විදිහට කරමුද? අපි මෙහෙන් ඉඳන් පෙන්නමු. මෙහෙම කරමු. නිකන් මේකෙන් ලකුණු දෙන්නේ නැහැනේ අපිට. ඒක හොයන විදිහ නිකන් සූත්‍රයක් විදිහට 3,50,000ට 8,80,000 එකතු කරලා 30න් බෙදලා මේ උත්තරේ හොයා ගන්නවා. ඒකට 25,000 එකතු කරලා 66,000 හොයා ගන්නවා. ඒකෙන් 5,000ක් අඩු කරනවා. එහෙනම් මම ලියන්නම් ඒක. මම බලන්න. මම උත්තරේ හොයන විදිහ 3,50,000ට 8,80,000 එකතු කරනවා. එකතු කරලා 30න් බෙදනවා. 30න් බෙදුවම එනෝනේ 41,000. ඒකට අර 25,000 එකතු කරනවා. 25,000 එකතු කරාම එනෝනේ පුතා 66,000. 66,000න් 5,000 අඩු කරනවා. ඒතර 61,000යි. ඔන්න සූත්‍ර වුණාද අපිට? මේකට සූත්‍රයක් කියවුවා පිස්සු වැදෙන බා සූත්‍රේ. දැන් වාක්‍ය ලියන්න. වාක්‍ය වෙන දිග වැඩිනේ. ලාභය රුපියල් 3,50,000ක් හා සිසුන් 30ක් සහභාගී වන්නේ නම් අය කළ යුතු පාඨමාලා ගාස්තුව රුපියල් 61,000. වාක්‍ය ලිව්වනම් ලකුණු 5ක් ලකුණු 5ක් වැරදි නම් දෙන්නද ලකුණු වැරදි නම් හිතා ගන්න පුළුවන් මේ 1 ලකුණු 5 දෙනෝ ගෙඩි පිටි නියමයි හොඳයි වරද්දුවේ පස්වෙනි ගාන වැරදුනා නම් වරදින්නේ 66,000 හොයපු ළමයි වරදින්නේ සිංහල accounting නෙමෙයි. වාට accounting පුළාවට සිංහල බෑ. පාඨමාලා ගාස්තු ඇහුවේ. ආදායම නෙමෙයි. right. ලකුණු 20ක්. ලකුණු 20ක් ඒ ඉවර කරේ. හොඳයි.